ළඟදි මම ඉන්ටර්වියුස් වගේක් කරා ලංකාවේ ඉන්න සීනියර් කන්සල්ටන්ට් කෙනෙක් එක්ක. එතකොට මෙයා කට්ටිය ෂෝට් ලිස්ට් කරද්දී මම දැන් මේක ඇත්තට මම කියන්නේ ඔයාලගේ මත ඔයාලට හිතන දේ අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මෙයා මේ කට්ටිය ෂෝට් ලිස්ට් කරපු විදිය ගැන තමයි මම මේ කියන්නේ. එතකොට මෙයා ඉනිෂියලිම මට කිව්වා GPA ඒ කියන්නේ එයාගේ මොකක් හරි අනිවාර්යෙන්ම දැන් අපි බලපු ජොබ් ඔපචුනිටි එක තමයි software developer කෙනෙක්. software engineer software developer දෙගොල්ලෝ කියන්නේ දෙකටම එන්න පුළුවන් කට්ටිය තමයි බැලුවේ. so එතකොට මෙයා මෙතනදී කිව්වා මට පළවෙනියටම 3.0 වත් නැත්තම් 3 හරි 3 වලට ළඟ හරි GPA එකක් නැත්තම් ඒ කට්ටියව ගන්න එපා කියලා. ඒ කට්ටියව ෂෝට් ලිස්ට් කරන්නවත් එපා කියන කිව්වා. මෙයා මෙතනදී එනම් මෙයාගෙන් ක්වෙස්චන් කරා ඇයි එහෙම කරන්න කියලා. එතකොට එයා එතන කියපු දේ තමයි ඒ 3 වලටවත් ඒ කියන්නේ at least 3 වත් නැත්තම් 2.9 2.8 වත් GPA එකක් ගන්න බැරි කෙනෙක්ට කොහොමද රොෂෙල් අපි මෙතනින් එහාට වැඩක් දීලා එයා අපේ වැඩක් හරියට කරයි කියලා හිතන්නේ. ඒ කියන්නේ එයාට කැම්පස් එකට එයා O level කරලා A level කරලා කැම්පස් ගිහිල්ලා ඊට පස්සේ ඒ කැම්පස් එකේ තියෙන කෝස් මොඩියුල්ස් වල තියෙන දේවල් ටික එයාට හරියට ස්කෝර් කරගන්න බැරි නම් අපිත් එක්ක වැඩ කරන්න ඇවිල්ලා එයා කොහොමද මෙතනින් එහාට වැඩ කරන්නේ කියන ප්‍රශ්නය මගෙන් ඇහුවා. so එතකොට මට එතන ඒ වෙලාවම මෙතනින් එහාට එතනින් එහාට ඇත් එක්ක මොකද කරන්න කියන වාද කරන්න කියන හැ. නමුත් මේ ඔයාලා මොකද හිතන්නේ? ඒ කියන්නේ ඒ ෂෝට් ඒ කියන්නේ ඉනිෂියලි මෙහෙම ෂෝට් ලිස්ට් කරලා කට්ටිය එතනින් එහාට කට්ටිය බලලා කරන එක හොඳයි. ඒ කියන්නේ එයා මට එතනින් එහාට කියපු දෙයක් තමයි රොෂෙල් අපිට දැන් මේ කාලෙත් එක්ක බල බල ඉන්න බෑ. මොකද මේ අපි අන්තිමට දාපු ජොබ් ඔපචුනිටි එකට CVs 400ක් 500ක් විතර ආවිලා තිබ්බා. එතන ෂෝට් ලිස්ට් කරනකොට එයා ඒ කියන්නේ ඒ ටෙක්නික් එක යූස් කරා. so එතකොට ඉනිෂියලිම කට්ටියක් ෂෝට් ලිස්ට් වෙලා එතනින් එහාට තමයි කට්ටියව අපි කෝල් කරලා බැලුවේ. so ඔයාලා මොකද හිතන්නේ? ඒ කියන්නේ එහෙම කට්ටියව ඒ විදිහට ෂෝට් ලිස්ට් කරොත් මොකද වෙන්නේ? කියන්නේ ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ මම කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරලා තියෙනවා. ඔයාලා දාන්න අනිවාර්යෙන්ම මේ ඔයාලගේ අදහස් ඇත්තටම මට වටිනවා. so බලමු. thank you.